හායි යාළුවනේ කොහොමද ඔයාලට ඔන්න අදත් පොඩි වීඩියෝ එකක් අරගෙන එන්න හිතුණා. මොකද ඊයේ අපිට චුට්ටක් වැස්සා. ඉතින් මට හිතුණා අද මිදුලත් ටිකක් හැඩිත් වෙලා මිදුල ටිකක් සුද්ධ කරගන්නත් ඕනේ. ඉතින් මගේ යාළුවන්ට මගේ මිදුල පෙන්වන්නත් හිතුණා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකක් තියාගත්තා. ඒ ටිකත් පෙන්වන්න කියලා හිතුණා. බිසි දවසක් ඉතින් අද. මොකද ලොකු පුතාට ක්ලාස් උත් තියෙනවා. එයාව එක්කන් යන්නත් ඕනේ. පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ අතරතුරේ මට හිතුණා පොඩි වීඩියෝ එකකුත් කරන්න ඕනේ කියලා. ඉතින් මම ආරාධනා කරනවා මගේ ආදරණීය යාළුවෝ ඔක්කොටම මගේ මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙලා ඉන්න කියලා. ඉතින් සුපුරුදු ලෙන්ගතු කමින් සුපුරුදු ආදරෙන් පිළිගන්නවා. ඉතින් යන් අපි වීඩියෝ එකට එනවා. ඔන්න ඉතින් මේ තමයි අපේ ඇල ගේ ඉස්සරහා තියෙන ලොකු ඇල. ඇල ඊට පස්සෙන් තියෙනවා වෙල කුඹුරියායම තියෙනවා. ඉතින් ඔහොම තමයි අපේ ගේ ඉස්සරහා තියෙන දර්ශනය. ඉතින් මේ වගේ ලස්සන පළාතක ඉන්න ආසයිනේ. ඉතින් හරිම නිස්කලංකයි. හරිම ලස්සනයි. ඔහොම තමයි ඉතින් අපේ ගමේ හැටි. ඉතින් යන්කෝ දැන් ඉතින් මම පෙන්වන්න යන්නේ මගේ ගෙදර ඉතුරු විස්තර ටික. අද උදේ දවසේ උදේ වරුවේ මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්නෝම යනකොට මගේ ගෙදර ඉතින් මල් ටිකක් නම් තියෙනවා. කොච්චර රාජකාරි බහුල වුණත් මං ඉතින් මල් වගා කරන එක නම් අතාරින්නේ නෑ. අද මම ඔයාලට පෙන්වන්නේ මගේ ගේ ඇතුලේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික. ළඟදි තමයි මේ තිබ්බේ. දැන් ඉතින් දළු දාගෙන එහෙම එනවා. දැන් තමයි මම මේ ළඟදී මේ පෝච්චි වල මේවා හිටෙව්වේ. දැන් දළු එනවා. අපිට ඉතින් මහා ලොකු දේවල් නැති වුණාට ලස්සන මල් ගහක් තියලා පුංචි දේ වුණත් හරිම පිළිවෙලට තියාගන්න තමයි මම ගොඩක් ආස. ඉතින් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි සෙල්ලම් බඩු චූටි බබාලා ඉන්න ගෙදර. ඉතින් අපේ බබාලටත් සෙල්ලම් බඩු තියන්න තැනක් දීලා තියෙන්නේ මම මෙන්න මෙතන තමයි. ඉතින් එයාලා සෙල්ලම් කරලා ඉවරලා පස්සේ ඉතින් එතන සෙල්ලම් බඩු ටික ආපහු තියෙනවා. ඇත්තටම මේ බඩුවක් ගත්තා මේ තැනේම ආපහු තියෙනවා නම් ආයේ නිතර ගෙවල් දොරවල් අස් කරන්න ඕනේ නෑ. ඉතින් ඒකට හැඩි වෙන්නෙත් නෑනේ. ඉතින් ඔන්න ඔය වගේ තමයි මගේ කෑම මේසෙ උඩත් මන් තිබ්බේ කොමාරිකා ලස්සන පැල දෙකක්. මේ මගේ සාලේ නම් ඉතින් ගොඩක් ලොකු නෑ පොඩි. ඉතින් ඒ වුණාට ඒ පොඩි ඉඩෙත් මං හරි ලස්සනට පිරිවෙලට තියාගෙන ඉන්නවා. ඔයාලටත් මම යෝජනා කරන දේ තමයි මේ පොඩි ඉඩ වුණත් ඇති ලස්සනට තියාගන්න. ඉතින් අපි ඔන්න ඔය විදිහට තමයි මගේ ගේ ඇතුලේ පැල ටික. ඊට පස්සේ මම ඔයාලා එක්කන් යනවා මිදුලට. අයියයි නංගි දෙන්න මං තියනවා සාලේ. තියලා ඉතින් මං එළියට බහින්න තමයි හිතන් ඉන්නේ. අද ඉතින් ගොඩක් වැඩ වැඩි. මොකද දෝනි මැනික නම් හරි අකමැති බිම ඉන්න. ඔන්න මං වඩා ගන්න එනවා කියලා හිතාගෙන තමයි හරි සන්තෝෂෙන් hina වෙන්නේ. ඉතින් චුට්ටක්වත් බිම ඉන්න කැමති නෑ. ඉතින් යාළුවනේ ඊයේ පොඩි වැස්සක් ගියා. ගස් කොළන් වලට නම් ඉතින් ඒක ලොකු දෙයක්. ටිකක් පණ ඇවිල්ලා වගේ. ඉතින් මුලින්ම මම කරගන්න ලෑස්ති වෙන උදේ වරුවේ අපි කුරුළු ලෑල්ල අස් කරගන්න ඕනේ. කුරුළු ලෑල්ල හොඳටම ජරා වෙලා මොකද වැස්සා මේ මට ඊයේ අස් කරන්නත් බැරි වුණා. ඉතින් ඔන්න විදිහට මැදලා මේ වතුරක එහෙම අස් කරලා වතුර භාජනෙත් මැදලා කෑම ටිකක් තියන්න ඕනේ. කුරුල්ලෝ එනවා නිතරම ලේන්නු කන්න. ඉතින් චූටි පුතා නම් නිතරම මට ඒවට උදව් වෙනවා. එයා හරි ආසයි අනික ඒ වගේ වැඩ කරන්න. ලොකු පුතා තමයි ඉතින් මේවා නිතර කරන්නේ. මොකද එයා ගෙදර නෑ මේ දවස්වල. හැමදාම වගේ පන්ති. ඉතින් ඒවට ගියාට පස්සේ යට වෙලාවක් නෑ ඇත්තටම. ඒ හින්දා මමයි චූටි පුතයි මේ දේවල් අස් කරනවා.
හැබැයි ඉතින් අපි දාන සැනින්ම කුරුල්ලෝ ටිකකුත් එනවා. කෑම ටික කාලේ යන්න. ඉතින් ඒකත් අපිට හිතට හරි සතුටුයි. මොන දේ වුණත් අපිට කොහොම හරි කන්න පුළුවන් හොයාගෙන. ඉතින් කුරුල්ලන්ට ඉතින් එහෙම නෑනේ. අපිත් දානවා. ඉන්නේ වගේ තමයි ඉතින් කුරුළු ලෑල්ලේ වැඩ ටික ඉවරුනේ උදේවරුේ. ඊට පස්සේ යංකෝ ඉස්සරහට මගේ ලස්සන මල් ගස් ටික පෙන්නන්න. මහා ගොඩක් දේවල් නෑ. ඉතින් ඔන්න ඔය පේනවනේ. හරිම ලස්සන මල් වැලක්. ගහක්. ඉතින් ලස්සන මල් වැල තමයි හැදෙන්නේ. ඉතින් වැස්සත් ටිකක් වැස්සට පස්සේ හරි සාරව මේ වගේ මල් පිපෙනවා. ඉතින් මම ගොඩක් ආස ඇන්තූරියම් බවන්නේ. ඇන්තූරියම් කියන්නේ ගොඩක් කල් තියෙනවනේ මල්. ඉතින් පර වෙනවා ඉක්මනට පර වෙනවා කියලා හිතන්න බෑනේ. ටිකක් දවස් තියෙන නිසා මං හරි ආසයි ඇන්තූරියම් වගා කරන්න. ඉතින් පොඩි බිස්නස් එකකුත් මං ඇන්තූරියම් පටන් ගන්න තියෙන්නේ. ඒකත් මං ඉස්සරහට කියන්නම්. මේ වගේ ලස්සන ගසුත් මගේ මිදුලේ තියෙනවා. ඒවත් ගොඩාක් ලස්සන කරනවා මිදුල. ඉතින් ලොකු මේ මිදුලක් ඕනේ නෑ. පොඩි ඉඩක් හොඳටම ඇති ලස්සනට තියාගන්න. අනික ඉතින් ලොකු මිදුලක් තියෙනකොටත් හරි කරදරේනේ. නඩත්තු කරන්න ගියහම. ඇත්තටම මහත්තයා නිවාඩු ඉන්න දවසට නම් එයා මට ගොඩාක් උදව් කරනවා. මිදුලතු ගහලා දෙනවා. මල් පැල ටික තෙමලා දෙනවා. හැම දෙයකටම උදව් කරනවා. ඉතින් එයා නිවාඩු නැති දවස්වලට ඉතින් මම මේ ටික බබලත් බලාගෙන හිමි පුළුවන් විදිහට කරගන්නවා. ඉතින් කවුරුත් නැහැ කියලා මම බල ඉන්නෙත් නැහැ. මගේ ඒවා ටික මම ඉතින් කොහොම හරි කරගන්නවා. ඉතින් බලන්නකෝ විවිධ පාට වලින් ඇන්තූරියම් මගේ ළඟ තියෙනවා. තැඹිලි පාට, කහ පාට, සුදු පාට හැම පාටක්ම වගේ තියෙනවා. ඒ විතරකුත් නෙවෙයි ඉතින් අනිත් ගසුත් මම වවනවා. ඔය තියෙන්නේ ඉතින්. මෙයාලත් ඉතින් මගේ මිදුල ගොඩක් ලස්සන කරනවා. හැබැයි ඉතින් නඩත්තුවට කියලා වෙනම බෙහෙත් පොහොර නම් දාන්නේ නැහැ. ඇත්ත කියන්න එපේ. වතුර දානවා. ඉතින් එච්චර තමයි. හොඳට ඒ උනාට මලුත් පිපෙනවා. ගොඩක් සාරව ඉතින් මේ ගස් හැදිලා මල් පිපිලා දෙනවා ඉතින් මට. ඔය බලනකොට රතු පාට ලස්සනයි. මට ඉතින් හිතට හරිය සතුටුයි. මං හදන ගස්වල මල් පිපිලා තියෙනවා දැක්කහම. ඉතින් මොන දේ වුණත් අපිට සතුට සැනසීමනේ අපේ ජීවිතේට ගොඩාක්ම වැදගත්. ගෘහණියෝ විදිහට ඉතින් අපි කුස්සියටම බැඳිලා ඉන්නේ නැතුව මිදුලත් චුට්ටක් ලස්සන කරගත්තොත් මං හිතන ගොඩක් හොඳ වෙයි කියලා. මෙන්න මේ ගැටපිච්ච වැල ගැන කියන්න ඕනේ. ගැටපිච්ච වැල සාමාන්‍යයෙන් බිමනේ යන්නේ. ඉතින් මම මේක උඩ ගහක් උඩ යවලා තියෙන්නේ මොකද මේ බුදු සාදුට මල් කඩන්න ඕන හින්දා. ඔය තව දෙයක් මං කිව්වේ පොඩිවට මං ඇන්තූරියම් මල් වගාවක් පටන් අරන් තියෙනවා කියලා. මල් බිස්නස් එකක්. ඉතින් ඒකට මං චුට්ටක් පෝච්චි ටිකක් ගෙනල්ලා පැල ටිකක් බෝ කරා. පැල 10ක් විතර දැනට තියෙනවා. ඉතින් මං ඉස්සරහට හිතන් ඉන්නවා මල් පැල බිස්නස් එකකුත් පටන් ගන්න බලමු. ඉතින් ඒ ටික ඒ වගේ තමයි වෙන්නේ. ඔන්න මගේ චූටි ලන්දාරිය ඔන්චිලි පදිනවා. එයා නම් ඉතින් හරිම ආසයි මේ ඔන්චිලි පදි. හැම වෙලේම ඔන්චිලි පදිනවා. මගේ වැඩ ටික කරගන්න හරි ලේසි මට. එයා යාගේ වැඩ කරගන්නවා කරදරයක් නැහැ. ඒ විදිහට තමයි උදේවරුේ එයාගේ වැඩ. මොන දේ වුණත් ගෘහණියෝ විදිහට ඉතින් අපේ කඩිසරකම පිළිවෙල ඇත්තටම වැදගත්නේ. කම්මැලි වෙන්නේ නැතුව මේ දේවල් කරගත්තොත් ඉතින් වෙන කාටවත් නෙවෙයිනේ අපිටමනේ. අපේ මිදුල ලස්සන වෙනවා. මොකද ඉතින් හස්බන්ඩ්ලට ගෙවල් වල ඉතින් නිතරම රැඳෙන්න වෙලාවකුත් නැහනේ. ඔන්න යාළුවේ මගේ මේ ඉස්සරහා මිදුලේ මේ කොටස මේ ළඟදී තමයි පස් ටිකක් දාලා පුරව ගත්තේ. ඉතින් ඒකෙත් මං හොදන් යන නිසා ගල් ටිකක් දාලා ඊට උඩින් පොඩි ඕකිඩ් පැල ටිකක් හදලා තියෙනවා. ගස් ඕකිඩ්. මං කිව්වේ ඉතින් ඇත්තටම මම YouTube ගැන YouTube කරන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මං බ්ලොග්ස් බලනවා. මට ඉතින් හරි ආසයි හිතුණා. මටත් පුළුවන් මේ දේ කරන්න කියලා හිතලා ඉතින් මට හිතුණා මාත් YouTube channel එකක් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් එහෙම තමයි මගේ YouTube channel එක පටන් ගත්තේ. ඊට පස්සේ මට ලොකුම රාජකාරිය උදේවරුේ තිබ්බේ මගේ අස්කඩ ටික සෝදගන්නට. අත්තිස්නා ටිකයි ඔක්කොම ටික දාලා මං සෝදගත්තා. ඉතින් ඒ අතරේ මගේ පුංචි ලන්දාරියා තාම වැඩ. එයාට ඔක තමයි තියෙන ලොකුම රාජකාරිය.
වෙලාව නම් හරි මං හිතන්නේ දැන් පුතා එක්කන් යන්න මං ඒ යන්නත් ඕනේ. ගොඩක් වැඩ කරා මහන්සි. ඉතින් දැන් යාළුවනේ මේ වෙලාව හරි ලොකු පුතා ගන්න යන්න තියෙනවා. මේ පුතා ක්ලාස් එකේ අරගෙන ඇවිල්ලා ඊටු ටික පෙන්නන්න. ඔන්න ඉතින් අපි තුන්දෙනා ලොකු පුතා එක්කන් යන ගමන් දැන් ඉක්මනට එන්න ඕනේ ඊටු වැඩ ටික කරන්න. ඔන්න දැන් ඉතින් අපි ගිහිල්ලා ඇවිල්ලා මට තිබුණ ලොකුම රාජකාරිය තමයි දැන් මම මේ පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඒක පැත්තක තිබුණා කොන්ක්‍රීට් එකක් හරිම මේ අඳුරු පාටයි පැත්ත. ඉතින් මට හිතුණා මල් පෝච්චි ටිකක් තියාගන්න ඕනේ කියලා දිගටම. ඉතින් බර වැඩක්. ඉතින් ඔන්න මම ඒ බර වැඩෙත් අතාරින්නේ නැහැ. මහත්තයාට නම් මට මේ දේ ගොඩක් ලේසි. ඒ නෑ කියලා ඉතින් මම බල හිටියෙත් නෑ. මට පුළුවන් විදිහට ටට්ටක් ගාලා මම මල් පෝච්චි ටික තියාගත්තා. මොකද දෝණි ඉන්නේ නෑ. එයා අඬනවා. ඒ නිසා මම ඉක්මනට මේ වැඩ ටිකත් ඉවර කරගන්න ඕනේ. මිදුලක් ටිකක් හැඩි වෙලා තියෙනවා. සුද්ධ කරගන්න ඕනේ හිමි. මොන දේ වුණත් යාළුවනේ මට හිතෙනවා වෙලාවකට මම පටන් ගත්ත YouTube channel එක ඇත්තටම හොඳයි කියලා. මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලැබිච්ච එක මට ඇත්තටම සතුටුයි. මොකද නැත්තම් මේ දේවල් මම හරි පාළුවෙන් දවස ගත කරේ දවල් දවස. ඉතින් මට මේ වගේ පොඩි දේවලුත් ඔයාලට පෙන්වන්න ලැබිච්ච එක ගැන ඇත්තටම සතුටුයි. ඉතින් මගේ channel එක මේ වෙනකම් බලන ඒ වගේම subscribe කරලා තියෙන සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. ඉදිරියටත් ඉතින් මගේ වීඩියෝ මම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් අද උදේ වරුව ගත කළේ. තව දවසක තවත් වීඩියෝ එකක් අරගෙන එනකම් ආදර සමුගන්නම්. ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට ගොඩාක් ආදරේ. බුදු සරණයි ගිහින් එන්න.